සුබ දවසක් ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම බොහොම ආදරෙන් ජානකීස් කිචන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අලුත් අවුරුද්දත් ළඟ එන නිසා ගෙදර හැමෝම ආස කරන විදිහේ කවුරුත් කාලා නැති රසවත් අලුත් අතුරුපසක් හදන විදිහයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් අලුත් අවුරුද්දට කවුරුත් කාලා නැති අලුත් අතුරුපසක් හදපුවාම ගෙදර හැමෝම ගොඩක් කැමති වෙයි. ඉතින් මේ අලුත් අතුරුපසට තිරමුසු යෝගට් කියලා තමයි කියන්නේ. ඉතින් තිරමුසු නම් කාපු අය ඇති. ඒ වුණත් තිරමුසු යෝගට් නම් කාපු අය නැතුව ඇති. ඉතින් කොහොම වුණත් කාටත් හරිම පහසුවෙන් හොඳ පෙනුමට රසට මේ තිරමුසු යෝගට් ටික හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තිරමුසු යෝගට් හදනකොට පොඩි වීදුරු වලම සිංගල් සර්ව් සයිස් එකටම අපිට ඒක හදාගන්න පුළුවන්. ඉතින් එහෙම හදපුවාම හොඳට ලස්සනට පෙනුමට පිළිගන්වන්නත් පුළුවන්. අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව මේ රසම රස තිරමුසු යෝගට් හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවාද? තිරමුසු යෝගට් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ රසම රස තිරමුසු යෝගට් හදන්න ප්ලේන් යෝගට් වෙනුවට මේ කිරි උනත් අරගන්න පුළුවන් ඩබල් ෂොට් එස්ප්‍රෙසෝ unsweetened cocoa powder මී පැණි chia seed අවශ්‍ය වෙනවා. ඉතින් මේ තිරමුසු යෝගට් හදන්න මම මේ වගේ පොඩි ග්ලාස් දෙකක් අරගත්තා. ඉතින් එක ග්ලාස් එකකට යෝගට් කෝප්ප 3න් 1ක වගේ ප්‍රමාණයක් දානවා. ඉතින් එක ග්ලාස් එකකට මම chia seed මේස හැන්දක ප්‍රමාණයක් වගේ දානවා. ඉතින් මම chia seed ටිකක් වැඩියෙන් දැම්මහම කැමති ඒ රසට. ඉතින් chia seed රස අඩුවෙන් කන්න කැමති කෙනෙකුට තේ හැන්දක ප්‍රමාණයක් විතර උනත් එක වීදුරුවකට දාන්න පුළුවන්. ඉතින් මම එක ග්ලාස් එකකට මී පැණි මේස හැන්දක වගේ ප්‍රමාණයක් දානවා. ඉතින් ඔයාලගේ රස අනුව දාන මී පැණි ප්‍රමාණයත් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට හොඳින් නිමුණු ඩබල් ෂොට් එස්ප්‍රෙසෝ මේස හැන්දක වගේ ප්‍රමාණයක් එක ග්ලාස් එකකට දානවා. දන්නේ නැති කෙනෙකුට ඩබල් ෂොට් එස්ප්‍රෙසෝ හදාගන්න විදිහත් ඉන්ෆෝ බොක්ස් එකේ දාලා තියෙනවා. ඊළඟට මම හැන්දක් අරගෙන මේ ටික හොඳට කලවම් කරනවා. ඊළඟට ප්ලේන් යෝගට් වලින් මේස හැන්දක වගේ ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ වගේ උඩින් දානවා. ඊළඟට unsweetened cocoa powder තේ හැන්දක් ස්ට්‍රේන් එකකට දානවා. ග්ලාස් එකට උඩින් තේ හැඳි භාගයක් විතර මේ වගේ ඩස්ට් කරනවා. ඊළඟට මේ වගේ ලිඩ් එකකින් හරි ප්ලාස්ටික් රැප් එකකින් හරි වහලා ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ තියනවා. ඉතින් මේ තියෙන්නේ ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ තියලා අරගත්ත තිරමුසු යෝගට්. ඉතින් මේ තිරමුසු යෝගට් තිරමුසු වලට වඩා ගොඩක් රසයි. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ වගේ තිරමුසු යෝගටුත් try කරලා බලන්න. ඉතින් මේ වගේ තිරමුසු යෝගට් ටිකක් හදාගත්තොත් අලුත් අවුරුද්දේ අලුත් අතුරුපසක් විදිහට හැමෝටම සංග්‍රහ කරන්න පුළුවන්. ඉතින් මගේ මේ තිරමුසු යෝගට් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම
බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩාක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයිත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.